මෙම ඩිජිටල් වෙසක් තොරණ නරඹන ඔබ සැමට තෙරුවන් සරණයි. සතරට සිත අත් කරදී නිර්වාණයට කැපුවේ පාර. නිති සංසුන් කරවා සැනසුම ලං කෙරුවේ සාර. නමදිමුල උතුරු බුදු හිමි නාමය ලැබූ ඒ ගෞතම නොවනා සංසාරිට පින් රැස් කළ යුතුමයි සැම. රන්නාවේ ආලෝකය නිත සිත තුටු කරන ලෙසේ තොරන් රාජයා අසලත් නිතර සාදුකාර ඇසේ. සේරිවානි ජයි ජාතකේ අසිරිය වෙයි අපරිමාණ. පැරි පැරි ඇති හදවත් දහමින් සැනසින්න ඕන. පින්වතුනි, සේරිවාණිජ ජාතක කතා වස්තුව ඇතුළත් මහා ඩිජිටල් තොරන් රාජයා මෙසේ බැතිමතුන් ඉදෙසා විවර කෙරෙනවා. සේරිවාණිජ කච්චපෝට වෙළඳ ගනුදෙනුව කොහොමද කියලා අපි බලමු. ගණනකට කලියෙන් දඹදිව් පුර සේරිනුවර සිල්වත් අප බෝසතාණෝ කච්ච පුටව ඉපද එවර. දිවිගෙවන්නේ දැහැමි ලෙසට වෙලෙන්දෙක් යවලලු කදා. විලෙන සංසාරේ දුවන තව එකෙක් ඇත දුකින් සදා. පසු කල දේවදත්ය එදා ඉපදුනේ නම ලබා සේරි. උසු කලේ නොබ නාගනිමයි කපටිකමෙන් කලේ කාරී. නිලවාහිනී නදියෙන් අන්දපුරට එයි ඔරුවේ. මාලවලලු නොයෙක් ජාති ඔහු සන්තකේ රජ කෙරුවේ. වැටිම මිලට විකුණන්නයි කදාවලලු ඇත්තෙගෙනත්. කඩිගුලසේ පොඩි දරුවොත් ඇවිස්සෙනවා මොනවා වුණත්. දෙවැනි කොටුවේ පෙන්වන්නේ කුඩා දරුවෝ පොර කන හැටි. මෙවැනි වෙලෙන්දෙක් එනකොට පළකුත් නෑ දුන්නට ගුටි. පින්වතුනි, අර සේරි කියන වෙලෙන්දා කදාවලලුත් කරතබාගෙන පොඩි දරුවන්ගේ හිත් අවුස්ස අවුස්ස යනවා. දෙමාපියන්ට හැකියාවකුත් නෑ අරගන්න. ඒත් දරුවන්ගේ බල කිරීමට වෙලෙන්දා ළඟට එනවා. දෙවෙනි කොටුවෙන් පෙන්වන්නේ එහෙම දෙයක් වගේ. නිබිරියගේ වදයට විලෙන්දාට විගසට අනිකට අමතන්නේ මෙසේ මිත්තනියකි දුර සිට. ධනවත් වී සිටි ඇය දැන් බොහොමත් දිලිඳුය. මොනවත් නෑ වියදමටත් කළ හැක්කක් නොමවිය. කළ හැක්කක් නොමවිය. එක ගිහින් නිවසට වාඩි කළේ විගසට. දැක්කේ කුමක් දෝතලියක් ගෙනෙනා හැටි මෙලෙසට. ගෙනෙනා හැටි මෙලෙසට.
මතුවේ බොහෝ වෙලා මෙසේ පොඩ්ඩිගේ උර තල් ඇසේ එළුවේ අමුතු බැල්මකි ඔව් වරක් යමිත්ත නිහිසේ වරක් යමිත්ත නිහිසේ තුන්වෙනි කොටුවෙන් පෙනෙන්නේ මහලු කාන්තාවක් එක්කාපු පොඩි දියණියක්. ඇත්තටම මේ මිත්තනියයි මිනිබිරියයි ඉස්සර ධනවත් පවුලක් වුණාට දැන් දුප්පත්. ගේ හරියේ මුකුත්ම නැහැ. අර පාරේ ගියපු වෙලෙන්දාව ගෙදරට එක්ක ගිහින් අතර තලියක් දුන්නා. ඒ කියන්නේ ගණදුණු වෙයිද? ඩිජිටල් තොරන් රාජයාගේ අසිරියයි ඔබ මේ විඳිමින් සිටින්නේ. සැමියා සිටුවරයෙකි ආහාර ගත්ත තලියකි මල උඩ නතරයි ඕ දැන් විලෙන්දාට දිය හැකි එසේ සිතා දුන්නේය වටින බවක් නොමවිය කෙසේ ලැබෙයිදෝ පිළිතුර තවමත් නොවු නිහඬය තවමත් නොවු නිහඬය හරව හරව බල බලා පිරික් සීම සිදු කළා තොරවේ විද වටිනාකම මිත්තනියත් කැළඹිලා මිත්තනියත් කැළඹිලා කොටි දියණිය වලලුවා මාල දෙන තුරාවහා බලා හිඳින්නේ පැතුමන් ඇත්තේ මායි මෙන්නේහා ඇත්තේ මායි මෙන්නේහා පින්වතුනි සැමියා ආහාර ගත්ත තලිය තව තව පරීක්ෂා කරනවා. ඊළඟට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. මිනිබිරියත් බලා ඉන්නේ වල්ලු ටික අතට හම්බ වෙනකල්. ඩිජිටල් තොරණේ දිගහැරෙන අද කතාව සේරි වාණිජ්‍ය ජාතක කතා වස්තුව. නොවටින තලියක් මේ මාට ගෙනත් දුන්නේ කුමකට මෙවැනි බාල තලි හදන්න උනගෙන නෑ මොළයට ඉසේ කියා ඔහුත් ගියා පොඩ්ඩි හඬයි හිතු කියා කෙසේද එය සින්ද වූයේ කවුරුත් නොසිතුනියා ගත්තේ අතට තලිය විගස විසිකලේ ඕ වනිකට ඇතේ කඳුළු දෝරේ ගිහින් එය දැක දැක පොඩි මැණිකෙට සුන්වීලා පැතුම් සියලු බලා සිටි දෙදෙනම ඇන්දුවාම හරි සතුටුද මොකක්ද එහි පදනම පින්වතුනි පුදුම වැඩක් නෙවුනේ අර සේරි කියන වෙලෙන්දා තලියාරන් විසි කළා. ඔව් රැවැට්ටුවා කියලා. අන්තිමට අර මිනිබිරි හුඟක් ඇඬුවා. මිනිබිරි අඬනවා දැකලා අත්තම්මටත් ඇඬුණා. දැන් මොනවා කරන්නද? පොඩ්ඩිගේ වලලු සිහිනේ එහෙම්ම බොඳ වුණා. ලංකාවේ විශාලතම ඩිජිටල් තොරණේ පස්වෙනි කොටුවෙන් අද මේ අලංකාරවත් වන්නේ එම සිදුවීමයි. ඔබ නරඹන්නේ සේරි වාණිජ්‍ය ජාතක කතා වස්තුව රැගත් ඩිජිටල් තොරණයි. අඬ අඬ ඉඳිනා මිනිබිරි සනසවමින් ඉන්න අතර අඬ ඇසෙන්නේ වෙනත් වෙලෙන්දෙකුගේ ළඟ පාත නිතර ඉවසාගෙන ඉන්න දෝනි නමුත් මිත්තනිනි අඬයි තව අය හට දුන්නත් මේ සිදුවන්නේ පුත අවැඩයි ලං ලං වෙන්නේ එම අඬ දියණියගේ වදය නිසා දැන්
නමතනවා ඕවට නොමැතිව කිසි ලෙසින් මුසා එනවා ඕ නිවසට දැන් යහපත් පෙනුම කියැත්තේ සිනහවීගෙනයි ඉන්නේ කපටි පෙනුමකුත් නැත්තේ පින්වතුනි අයවෙනි කොටුවෙන් පෙනෙන සිදුවීමයි අපි විරුදුවෙන් විස්තර කරන්නේ දුකින් අඬා ඉන්න මිනිබිරි වලලු අරන් දුන්නේ නැති හින්දා දැන් ඇහෙනවා තව විලෙන්දුන්ගේ හඬ ඇයගේ බල කිරීමට මිනිබිරි මිත්තනි ඔහුට කතා කළාම ඔහු ගෙට ගොඩ වුණා බොහොම යහපත් පෙනුමක් හරිම සිරියාවන්ත කෙනෙක් තමයි මේ කච්චපුට දර්ශනීය ඩිජිටල් තොරණයි ඔබ මේ නරඹමින් සිටින්නේ ඕ ඇවිදින් තලිය බලා විමතිය අරගන්නේ මෑණියනේ මේ අගයට මගේ බඩු නොම වන්නේ රන්තලියකි මෙය වටිනා එය නැතුවද දන්නේ මුදලින් නොවු කහවනු 500ක් ලැබ දුන්නේ පසුවට අබරණ පෙට්ටිය ඇය හට දුන්නා කහවනු 500ක් මේ වටිනාකම වන්නා වලලු දාන පෙට්ටිය තරාදියයි ඕන බලන්න ඒ අවංකකම මුණ පුරා පේන හට පින් අපි රවටා අයෙක් ගියා ඇවිදින් සතුටුයි මට නොසෑහෙන්න මගේ මිනිබිරියේ දැන් පින්වතුනි අරාව කච්චපුට වෙලෙන්දාට තලිය දුන්න ගමන් කිව්වේ මේක වටින රන්තලියක් මේකට හරියන්න මම ළඟ වල්ලු නෑ කියලා ඊට පස්සේ මුදලින් කහවණු 500යි කහවණු 500ක් වටින ආභරණ සහිත පෙට්ටිය දුන්නා. ඊට පස්සේ සමග තිබුණු තරාදියයි ආභරණ දාන පෙට්ටියයි විතරක් ඉල්ලගත්තා. මිනිබිරියට දැන් හරි සතුටුයි. ඔහු පිටව ගියේ අර මිත්තනියටත් වැඳලා. අපටි වෙලෙන්දා නැවතත් එන්නේ අර නිවස කරා ලපටි පුංචි කෙල්ල නිසයි ආවේ දුක හදේ දරා කබල් තලිය මේට ගන්න වලලු දෙකක් දෙන්නම් මම ඔන්න කියනවා සේරී තන්නා සිතකින් උපරිම කවටන්නට ආවද අසමින් මිත්තනි කෝප අරන් ඉවතට එලවා දැමුවා තරහව හද තුරුළු කරන් ආවා මේ දැන් නරි ගුණ යහපත් ඉතින් තලිය අරන් ගියා අපිව කරලා සතුටටපත් අටවෙනි කොටුවෙන් පෙනෙන්නේ කිසිවක් නොදී ගියපු සේරි ආපහු මිත්තනියගේ නිවසට ඇවිත් ඇති වගේ ඔව් කියන්නේ දරුවට අනුකම්පා කරලා වල්ලු දෙක තුනක් දෙන්නම් අර කබල් තලියට කියලා. මිත්තනිය කියනවා උතුම් වෙල්ලෙන් දෙක්නිය වටනාකමට සල්ලි බඩු දීලා ගියා. ඔබ පැත්ත පලාත එන්න එපා කියලා බැනලා එළව ගන්නවා. බලන්න කපටි වෙලෙන්දාට උනදී. හැබැයි සේරි එතනිනු නතර වන්නේ නැහැ. මේ ලංකාවේ විශාලතම ඩිජිටල් තොරණයි අද නිරූපණය කරන්නේ සේරි වාණිජ ජාතක කතා වස්තුව.
මිනිබිරියගේ කටින්ම දැනගන්නේ ගියේ මොන පැත්තට ඇවිලෙන අදින් ගියා සේරී අරගඟ පැත්තට මැත්දේ ඔරුවක නැග කච්ච පුටය යනු දැකලා යන්නේ තොටියාට ඔරුව මෙහට ගෙනෙනු යලි පෙරලා කච්ච පුටය කියන්නේ නොම හරවාලා යන්න කියා වාසේ පපුවත් සේරිගෙලය පැලිගියා ඉතා පටන් වෛර කලා බෝසතුන්ට සසර මගේ සදාතනික සතුරෙක්වි දැන්විදින්නේ නිරේ රඟේ වෙනි කොටුවේ අසරණ සේරී පෙනෙනවා නේද කවදාවත් පව් නොකරමු පිනගෙන දෙයි බලයයෝද ඩිජිටල් තොරණේ විස්තරේ මේ ආයුරින් වෙන්නේ නිමා කිසියම් වරදක් වුණි නම් අප සැමටම වෙන්න සමා ඩිජිටල් තොරණේ විස්තරේ මේ ආයුරින් වෙන්නේ නිමා කිසියම් වරදක් වුණි නම් අප සැමටම වෙන්න සමා පින්වතුනි කපටි වෙලෙන්දාර පොඩි දියණියගෙන් දැනගන්නවා කච්චපොට ගිය පැත්ත. කෙලින්ම යන්නේ ඔහු ගඟ පැත්තට. බලද්දි කච්චපොට වෙලෙන්දා ඔරුවේ නැගලා යනවා. සේරි කියනවා තොටියට නැවත ඔරුව හරවගෙන එන්න කියලා. ඒත් බෝසතාණෝ ඒකට කැමති වුණේ නැහැ. අන්තිමට මේ කපටි වෙලෙන්දාගේ ලය පැලී යනවා. කවදාවත් පවේ ඇලෙන්න එපා පින්වතුනි. ඩිජිටල් තොරණේ අසිරිය එසේ විස්තර කරන ගමන් අපි ප්‍රාර්ථනා කරනවා තොරණ සැකසු නැරඹු විරුදු කිව් විරුදු ලියු වචනෙන් හෝ දායකත්වය දුන් සෑමදෙනා මෑත භවයක උතුම් වූ නිවනට සාක්ෂාත් කරගනිත්වා කියලා ඔබ සැමටම තෙරුවන් සරණයි.